පොදු පරීක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලලා තිබ්බා. අයි අපිට පොදු පරීක්ෂණය වැදගත් වෙන්නේ. ලකුණු ගන්න පුළුවන් ඔප්ෂන්ස් කිහිපයක්ම තියෙනවා. පොදු පරීක්ෂණය බැරි වෙලාවත් ඔයාලට ෆේල් වුණොත් ගණන් ඕනේද පොදු පරීක්ෂණය පාස් වෙන්න. පොදු පරීක්ෂණයට යද්දී මෙන්න මේ දේවල් අරන් යන්න. ඒක තමයි ඒක හොයන්න තියෙන ටිප් එක. භාගෙදි මොනවද කරන්න පුළුවන් දේවල්? පොඩ ශිෂ්‍යත්ව පේපරේ වගේ ශිෂ්‍යත්ව පේපරේ තමාරෝ ඉන්නේනේ. ගණන් පුළුවන් කට්ටිය මොකද කරන්න ඕනේ? 10 20 ගණන් කරලා හරි උත්තරේ තෝරන්නේ. හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද අරගෙන ආව අලුත් vlog එකක්. පොදු පරීක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඒක අරගෙන ආවා. දැන් බලයි සිංහල සෙට් එක කොහොනේ අපේ විචාර vlog එක කියලා. මේක පොඩි vlog එකක්. මේකත් එක්කම මම ඉක්මනටම විචාර vlog එකත් අරගෙන එන්නම්. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම එක්සෑම් එක පටන් ගන්න කලින් මම ඔයාලට විචාර බැද්දේගම නූතන පද්දේ පේමතෝ ඔය තුන ඉල්ලලා තිබේ. ඔය තුනේ vlog එක එකට අනිවාර්යයෙන්ම තුනම එකට හරි වෙන වෙනම හරි මම අනිවාර්යයෙන්ම ඉක්මනට අරගෙන එන්නම්. මට කැම්පස් එකේ එක්සෑම් තිබ්බ 17 වෙනිදා වෙනකල්. තව සබ්ජෙක්ට් එකක් තියෙනවා අන්තිමට වෙන්නත්. ඉතින් මම මේ vlog එක කරන්න කල් ගත්තෙත් ඒ හන්දා. කොහොම හරි මම එක දිගටම vlogs දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා ඉල්ලපු ඒවා ඔක්කොම එක්සෑම් එකට කලින් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. අයි අපිට පොදු පරීක්ෂණය වැදගත් වෙන්නේ. පළවෙනි දේ තමයි ඔයාලට යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න. මොකද පොදු පරීක්ෂණය නැතුව ඔයාලට කැම්පස් යන්න බෑ. පොදු පරීක්ෂණය කියලා කියන්නේ ඔයාලා යුනිවර්සිටි සිලෙක්ට් වෙනවද නැද්ද කියලා තීරණය කරන ප්‍රධානම එක්සෑම් එක. ස්කෝල් වල උගන්වන්නේ නැහැ. හැබැයි අපි අතේ තමයි මේක ගොඩ දාන එක තියෙන්නේ. දැන් මම කියන්නම් පොදු පරීක්ෂණයට කොහොමද මහන්සි වෙන්න ඕනි කියලා. දැන් ඔයාලා මේ දවස් ටිකේ පොදු පරීක්ෂණ පේපර්ස් කරන්න යන්න එපා. මොකද මේන් සබ්ජෙක්ට් වලට ફોකස් එක දෙන්න ඕනනේ. හැබැයි ඔයාලට පුළුවන් මේ දවස් ටිකේ ටිකක් මේ අප්ඩේට් තොරතුරු ගැන මට මතකයි මම කලින් vlog එකකත් කිව්වා මාස 3ක විතර අප්ඩේට් තොරතුරු ගැන විමසිලින් ඉන්න කියලා. ඔන්න මේ දවස් ටිකේ විශේෂ දේවල් නිවුස් වල යන්න පුළුවන්. ඉතින් පැය භාගයක් වෙන් කරලා එහෙම නැත්නම් ඔයාලට ෆෝන් එක තියෙනවා සමහර ටීවී එක ඉස්සරහා ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ. ෆෝන් එකෙන් ඔයාලට නිවුස් ටික සර්ච් කරලා බලන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ නම් සිරස නිවුස් බලන්න. සිරසේ ගොඩක් වෙලාවට මේ ලෝක පුවත් දැනුම මේ දේවල් විශේෂයෙන් යනවා වැඩි. මොකද අනිත් ඒ වගේ අර ගොඩක් හැලි වලට වඩා ඒකට සාමාන්‍ය ටිකක් යනවා. මේ දවස්වල අලුත් තොරතුරු ගැන අප්ඩේට් එකේ ඉන්න. අනිත් එක තමයි පොදු පරීක්ෂණය ගැන කිව්වහම ගොඩක් අයට ඔළුවට එනවා ගණන්. ගණිතය. ගණන් ඕනේද පොදු පරීක්ෂණය පාස් වෙන්න? පොදු පරීක්ෂණයට ගණන් ඕන කරන්නේ නැහැ. මෙහෙමයි. ඔයා ගණන් පුළුවන් කෙනෙක් නම් ගණන් වලින් ගේමක් ගහන්න පුළුවන්. හැබැයි පොදු පරීක්ෂණයට ගණිතය එහෙම ඕන කරන්නේ නැහැ. ඒකට හේතුව මෙහෙම කියන්න. මෙහෙමයි. සාමාන්‍යයෙන් මට ගණන් පුළුවන්. හැබැයි මම ගණන් ප්‍රැක්ටිස් වලත් ගියා ගෙදරදී. මොකද පොදු පරීක්ෂණ පාස් පේපර්ස් ඔයාලා අරගෙන බලන්න එකම ගණන් ටික තමයි අහන්නේ. කාලය, වේගය, පරිමාව ඔය ටික තමයි අහන්නේ. ඉතින් ඒ ටික අර හදලා ප්‍රැක්ටිස් වුණා නම් 2020 ඉඳලා පේපර්ස් වල අපිට නම් තිබ්බෙත් නැහනේ. අපිට 2020 පේපරේ විතරයි තිබ්බේ. ඊට කලින් අවුරුදු වල ඒවත් එක්කම ප්‍රැක්ටිස් වුණා. එහෙම ප්‍රැක්ටිස් වුණා නම් ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් මොකද්ද මෙතන කරන්න තියෙන්නේ කියලා. එක්සෑම් එකේදී පොදු පරීක්ෂණයේ පේපරේ අපිට ගණන් හදන්න ටයිම් එකක් වෙන් කරන්න ඇත්තටම අමාරුයි. මොකද ගණන් ඒවා හිතලා හදන්න ඕනනේ නේ. උත්තරේ හරිද කියලා අපි කම්පෙයාර් කරන්න ඕනේ ඒ වගේනේ. ඉතින් ඊට වඩා ඕගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන් ඔප්ෂන්ස් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි පේපර් එකේ ඉස්සරහා තියෙනවා සාමාන්‍ය දැනීම සෙට් එකක්. පිටිපස්සේ තියෙනවා අපේ අර තැනට සුදුසු නුවණ කියන්නේ බුද්ධිමත් අපි හිතලා කරන්න ඕන සෙට් එකක්. ඔන්න ඔය සෙට් එකෙන් ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. මටත් තිබ්බ ලකුණු 58ක් ද කොහෙද තිබ්බා මම මතකයි 58ක් හරි 68ක් හරි මට හරියට මතක නෑ. ඔන්න ඔය ප්‍රමාණය තිබ්බා. ඉතින් ඒ ලකුණු ටික ගත්තේ මං ගණන් හදලා නෙවෙයි. ඇත්තට මං ගණන් හදන්න try එකක් දුන්නා. ඒත් මට time මදි වගේ දැනුණා. හරිද? ඒ නිසා අනික ආන්සර් එක ෂුවර්ද කියන්නේ අපි දන්නේ නෑනේ නේ. වැරදුනොත් එහෙම ඉවරයිනේ. ඊට වඩා අර ටික ලේසි කියලා හිතුණා. ඔය තියෙනවා. අර යතේ අඹගෙඩි මෙච්චර තිබ්බා. මෙයා යතේ අඹගෙඩි මෙච්චර තිබ්බා. ඔහොම විකාර පටලවලා ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ කාගේ යතේද තිබ්බේ නැත්te ඔය වගේ දේවල් ටිකක් අහනවා. ඊට පස්සේ රූපයක් එනවා. තෝරන්න එහෙම වගේ එනවා. අන්න ඒ ටික ඔයාලා තෝරගන්නවා නම් ගොඩක් හොඳයි. Telegram groups තියෙනවා. ඕ වගේ පොදු පරීක්ෂණය ගැන ඒ කියලා හිතෙන දේවල් දානවා. මොකද ක්‍රිකට් ගැන අනිවාර්යෙන් අහනවා. හරිද? ඊට පස්සේ දේශපාලනය ගැන අහනවා. ආර්ථිකය ගැන අහනවා. ජෝග්‍රෆි වලින් සම්බන්ධ මොන හරි දෙයක් අහනවා. ඊට පස්සේ ලංකාවේ මෑතකදී වෙච්ච සිදුවීමක් අහනවා. වන් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ දිග කොච්චරද? කොච්චර ජනගහනයක් ඉනද? ඔන්න ඔය වගේ සාමාන්‍ය ප්‍රශ්න එදිනෙදා ජීවිතේ ඔය ටික තමයි අහන්නේ. අන්තිමටම පේපරේ එන ටික. ඒ ටික චුට්ටක් කර අපි මනසින් හිතලා කරන්න ඕන දේවල් ටික.
ඔය ටික කොහොමද ගොඩ දාගන්නේ? පළවෙනි දේ තමයි පාස් පේපර්ස් ගන්න. මේක නම් 2020 නෙවෙයි ඊට කලින් ඒව වුණත් කමන්නේ නැහැ. මොකද ගොඩක් එකම ආකෘතියට පොදු පරීක්ෂණයට තියෙන්නේ. අරගෙන අන්තිම හරිය තියෙන ප්‍රශ්න ටික ඕගොල්ලෝ ඒ පේපර්ස් වල කරන්න. පුළුවන් තරම් කරන්න. අන්න එතකොට ඕගොල්ලන්ට ඒක පුළුවන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දැනීම හොඳට හිතන එක. හරිද? ඒ ටික කරපුවාම මොකද්ද මේ වගේ වෙන්නේ කියලා දල අදහසක් එනවා සහ ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒක කොහොමද හරියට කරන්න කියලා. පොදු පරීක්ෂණේ බැරි වෙලාවත් ඔයාලට ෆේල් වුණොත් ඉස්සර නම් කැම්පස් එකෙන් කරලා දෙන්නම් කියලා ඉල්ල ගන්න පුළුවන් ඉස්සරම කාලේ. හැබැයි දැන් එහෙම බෑ. දැන් ඔයාලට කැම්පස් එකට යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඔයාලට දෙවනි වටේ පොදු පරීක්ෂණය කරලා යන්න වෙන. ඉතින් කොච්චර අපරාධයදනේ? ඒ තුනක් කරන් හොඳ ඉසඩ් එකක් කරන් ඔයාලට කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන්කම තිබිලත් නොතේරෙන එක. දැන් අපේ කැම්පස් එකේ හැම කෙනෙක් ඉන්නවා අක්කා කෙනෙක් එයා. හොඳ ඉසඩ් එකක් දාලා සිලෙක්ට් වෙන රිසල්ට්ස් තියෙනවා. හැබැයි එයාගේ පොදු පරීක්ෂණේ එයා ෆේල්. ඒ නිසා එයා ඉතින් අපිත් එක්ක තමයි කැම්පස් එකට එන්නේ. ඉතින් එයා ගැන කිව්වා එක ගැන. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒකයි මං කියන්නේ පොදු පරීක්ෂණේ පාස් කරගන්න පුළුවන් තරම try එකක් දෙන්න. මොකද ඔයා කොච්චර හොඳ ඉසඩ් එකක් හොඳ රෑන්ක් එකක් ගත්තත් වැඩක් නැහැ පොදු පරීක්ෂණේ කියන එක හරස් වුණොත්. භාගෙදි මොනවද කරන්න පුළුවන් දේවල්? මේ පේපර් එක කරනකොට අනිවාර්යයෙන්ම කටුකොලවල හෙල්ප් එක ඕනම වෙනවා. ඒ නිසා එක කටුකොලයක් හරි ඉල්ලගෙන තියාගන්න සමහර තැන්වල අවශ්‍ය කරනවා. ඉස්සල්ලාම ඔයගොල්ලෝ අර සාමාන්‍ය දැනීම තියෙන හිතලා කරන්න තියෙන දේවල් ටික තියෙන. ඒ කියන්නේ දැන් පාඩම් කරලා ගිහින් ඉඳලා ලංකාවේ දිග්ග අරවා මේවා අන්න ඒ ටික ෂුවර් ටික ඉරි ගහගෙන යන්න. අර ෂුවර් ටික එක ප්‍රශ්නයක නවතින්න එපා. ඔයා දන්න උත්තර මාක් කරගෙන යන්න. මාක් කරගෙන ඔයා ගණන් කරලා බලන්න දැන් ඔයාට උත්තර ෂුවර් ඇතිනේ. ඔයාට ෂුවර් උත්තර කීයක් තියෙනවද කියලා. හරිද? එතකොට ලකුණු 30ක් නේ. එතකොට ඔය එතනදි බලන්න හරි. මේකට මෙච්චර ලකුණු ප්‍රමාණයක් ආවහම මට මෙන්න මේ ගාණ හැදෙනවා. දැන් අපි 30ම සීමාව කරගෙන හරියන්නේ නැහැ. අඩුම 35කටවත් යන්න ඕනේ. හරිද? ඒකට ඔයාලා කරන්නේ දැන් ඊට පස්සේ ගන්න පේපර් එකේ පිටිපස්සේ තියෙන ප්‍රශ්න ටික අරගෙන එක ප්‍රශ්නයකට යම් වෙලාවක් වෙන් කරලා හිතන්න. මේක මෙහෙම වුණොත් හැම පැත්තම හිතන්න. ඒ කියන්නේ මම අර උත්තර ලියද්දිත් කියන්නේ හැම පැත්තම මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඔළුවෙන් කරකොල හැම වෙලාවෙම හිතන්න. හිතලා ඒ ප්‍රශ්න ටිකත් කරන්න. දැන් ඔයා ගණන් හදන්න දන්න කෙනෙක් හෝ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා ගණන් ටික කරන්න නැතුව එන්න එපා. ඔයාලා අහලා තියෙනවනේ අපි කණා ෂොට් ගහනවා කියලානේ. ඊටම කිව්වොත් 10 20 ගණන් කරලා හරි උත්තරේ තෝරන්නේ. ඔන්න ඔය ටිප් එක ගණන් බැරි කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. ළමයි ගණන් තියෙනවනේ පේපර් එකේ හෙන ගොඩක්. ඉතින් ගණන් අතාරින්න එපා. ගණන් ටික ඔයාලට උත්තර හිතන්න. ගානේ ප්‍රශ්න කියවලා හිතන්න මෙතන එන උත්තරේ මොකක්ද කියලා හිතලා මේ වගේ උත්තරය සමානව එයිදෝ කියලා හිතලා ඒක මාක් කරන්න. හරිද? ඒ වගේ කණා ෂොට් ගහන්න. එතකොට ළමයි අපිට දැන් ගණන් එනවා නම් ගණන් 10ක් විතර තියෙනවා කියනවා. දෙකක් හරි හරියයිනේ. ඒ ලකුණු දෙකත් වටිනවනේ. එකයි මං කියන්න ඕන ගණන් දන්නේ නැති කට්ටියට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ කණා ෂොට් ගහන්න ගණන් ටිකට. අත ඇල දාලා එන්න එපා. එකක් හරි හරියයි. ගණන් පුළුවන් කට්ටිය. හැබැයි කණා ෂොට් ගහද්දි නිකම්ම ගහන්න එපා. ප්‍රශ්නේ කියවලා ගහන්න. ප්‍රශ්නේ මොකද්ද කියන්නේ චුට්ට හදන්න try එකක් දෙන්න. මොකද ඒකේ තියෙන්නේ සාමාන්‍ය පහ වසරේදී වගේ තිබ්බ ගණන්. හරිම සරල ගණන් තියෙන්නේ. එකයි මං කියන්නේ මේ අර පොඩි වෙලාවක් යන එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. හරිද කියලා ෂුවර් නැති එකයි. ඉතින් ඒ සරල ගණන් තියෙන හොඳ කියවලා චුට්ටක් මේ උත්තරේ ළඟින් යයි නේද? බොරුවට හරි චුට්ටක් හදන්න කටුකොලේ. සමහර විට ඒ ස්ටෙප් එක හරියන්නත් පුළුවන්. ඒ වගේ උත්තරයක් එන්නත් පුළුවන්. ගණන් පුළුවන් කට්ටිය මොකද කරන්න ඕනේ? ඔයාලා කරන්න තියෙන්නේ දැන් මෙහෙමනේ. ගණන්ම මං ගණන් ටික හදනවා. චරට ෂුවර් කට්ටිය ඉන්නෝනේ. ඔයාලට කරන්න තියෙන්නේ අර ටික ඉස්සල්ලාම කරන්න යන්න එපා. ඔයගොල්ලෝ ගණන් ටික ගන්න. දැන් ඔයාලට ෂුවර් ටික එකනේ. ඉතින් ගණන් ටික අරගෙන ඔයගොල්ලෝ ගණන් හදන්න. හැබැයි මෙහෙමයි. පොදු පරීක්ෂණය කියලා ගන්න ඔයාලගේ වැඩ පෙන්නන එක්සෑම් එකක් නෙවෙයි. මට ගණන් පුළුවන් මම මීටරේ එහෙම වැඩ පෙන්නන එක්සෑම් එකක් නෙවෙයි. ළමයි මන්නම් කියන දේ පොදු පරීක්ෂණේ පාස් වෙන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි අර මං කියවේ සාමාන්‍ය දැනීම සෙට් එකයි හිතලා කරන්න තියෙන සෙට් එකයි තමයි අපිට ලොකුම පිටුවහලක් වෙන්නේ. මටත් එහෙමයි. මං ඒ ටික හරියටම කරා. හරියට ගණන් කරලා බැලුවා. මෙච්චර ප්‍රමාණයක් මට හරි ගියොත් මම එක්සෑම් එක පාස්. කියලා ඊට පස්සේ මං හරියටම ෂුවර් කරගෙන 30ක් හරියටම ඒ විදිහට 30 ලකුණු වෙන විදිහට කරගත්තා. ඊටු ටික මම ගණන් ටික හැදුවා. සමහර ඒවා හදලා දැන් වෙලාව මදි. ඊට පස්සේ කොහොම හරි 5ක් 6ක් විතර ඉතුරු වෙලා ඒ ටිකට මම කනා ෂොට් ගහගෙන ගියා. ඒ වගේත් එකක් දෙකක් හරි ඇති. හරිද? ඉතින් ගණන් පුළුවන් සෙට් එක ගණන් ටිකේ හඳ ඉස්සලාම හදන්න අරගෙන අමතක නොකර අර ටිකත් කරන්න. මම ඒකයි කියන්නේ එක්සෑම් එකට පොදු පරීක්ෂණයට ලෑස්ති වෙලා යනවා නම්
මාව විශ්වාස කරන්න. ඔයගොල්ලෝ ගණන් හදන්න පාස් පේපර්ස් කරන්න. ඉතින් ඔයාලට දැන් ওই ටික කරගන්න කෙනෙක් නැත්නම් මං කියන්නද දැන් ඔයාලගේ ගෙවල් පැත්තේ ගණන් උගන්නන කවුරු හරි ඇති. සමහර විට ඔයගොල්ලන්ට O level වල ගණන් උගන්නපු ගුරුවරයාත් එක්ක තාම ඔයාලගේ කන්ටැක්ට් ඇති. ඉතින් අන්න එයාලා ගාවට එක දවස් දෙක තුනක් යන්න. හරිද? අර පොදු පරීක්ෂණයේ ජෙනරල් ඉංග්‍රීසි වලට හම්බ වෙනවනේ සතියක විතර නිවාඩුව. කියන්නේ මගේ සබ්ජෙක්ට් වල ඔයාලගේ නම් කොහොමද දන්නේ නැහැ. මගේ සබ්ජෙක්ට් ජියෝග්‍රැෆි මීඩියා සිංහල කරන අයට ඔය නිවාඩුවක් හම්බ වෙනවා. ඔය නිවාඩුව පුළුවන් තරම්ම ඔය සබ්ජෙක්ට් දෙකට වෙන් කරන්න. දැන් ඒක පස්සෙන් ඉතින් දැන් වැඩක් නැහැ. දැන් කරන්න යන්න එපා. ඒ නිවාඩුවේ පුළුවන් තරම් ඔය දෙකට වෙන් කරන්න. පොදු පරීක්ෂණේ වැදගත් වෙන්නේ ඇයි කොහොමද ගොඩ දාගන්නේ ඔය ටික තමයි ලේසිම ටිප්ස් ටික. අවංකවම කිව්වොත් පොදු පරීක්ෂණේ හැම අමාරු පේපරයක් නෙවෙයි. පොඩක් ශිෂ්‍යත්ව පේපරේ වගේ. ශිෂ්‍යත්ව පේපරේ තමාරෝ ඉන්නේනේ. අපේ මන්තේ හිටියා A9 තිබ්බ ළමෙක්. ඒ ළමයා ආර්ට්ස් කරන්නේ. එයා ආර්ට්ස් කරා. එයාට දැන් මම A9 තිබ්බ ළමෙක් නෙවෙයි. එහෙමයි කියලා මට ගණන් වලට මම ලොකු ෆෝකස් එකක් දෙන කෙනෙකුත් නෙවෙයි පොඩි කාලේ වුණත්. එයාට තිබ්බ ලකුණු හරියටම 30යි. හරිද? එයාට 30යි තිබ්බේ. හැබැයි මට මං කිව්වා මට 58ක් වගේ මට මතක. මට හැම ප්‍රමාණයක් තිබ්බා. ඒකට හේතුව ගණන් හදලා නෙවෙයි මං ඒ රිසල්ට් එක ගත්තේ. අර ප්‍රශ්න ටික. ඉස්සරහා තියෙන සෙට් එකයි පිටිපස්සේ තියෙන සෙට් එකයි හදලා තමයි මං ඒ රිසල්ට් එක ගත්තේ. ගණන් ටික මුල් දෙක තුනක් හැදුවා ටයිම් මදි. මොකද අරවට මං ගොඩ වෙලාවරන් හිතුවා. මොකද ඒ ටික තමයි අපිට ෂුවර්ම කරන්න පුළුවන් සෙට් එක. හරිද? උත්තරේ ෂුවර්ම කරන්න පුළුවන් සෙට් එක. ගානක උත්තරයක් අපිට හැදුවට කොච්චර කියලා සමහරවිට වරදින්න පුළුවන් ෂුවර්ම කරන්න බෑනේ. ඒ නිසා අර ටික තමයි ඒවට ලොකු වෙලාවක් වෙන් කරලා ගණන් වලට කනාෂෝට් ගැහුවා. අපිට බලන්න යන්න එපා. අනිත් කෙනා හදන්නේ මොනවද? අනිත් කෙනාගෙන් උත්තර අහගන්න ඒවා කරන්න බෑ. ඇත්තටම එක්සෑම් හෝල් එක. හරි ගමන් එක්සෑම් හෝල් එක නම් කොපි කරනවා කියන්නේ තනිකරම බොරුවක්. ඔයා තව කෙනෙක්ට කියලා දෙන්න යන්නත් එපා. මොකද බැරි වෙලාවත් දැන් ඔයාලා කියන යාළුවෙක් කියලා කොපියක් ගහලා ගේමක් ගහගත්තා මේ මතෙන් නම් එක්සෑම් එකට යන්න එපා. ඒකට හේතුව තමයි බැරි වෙලාවත් කොපි කරලා අහු වුණොත් ඔයාගේ එක්සෑම් එක තමයි තහනම් වෙන්නේ. තව කෙනෙක් ගොඩ දාන්න මේ වෙලාවේ මහන්සි වෙන්න එක්සෑම් එක වෙලාවේදී කොපි කරන්න උදව් කරන්න යන්න එපා. මම දන්නවා පොදු පරීක්ෂණේ පේපර් එක ගත්තාම ළමයි ගොඩ වටපිට බලනවා. තව කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න. ඒ වුණාට ඒකට කරන්න තියෙන එකම ඔප්ෂන් එක තමයි ඔයගොල්ලෝ පේපර් එක ගත්ත ගමන් කිසිම දිහාවක බලන්න යන්න එපා. පේපර් එක දිහා බලාගෙනම වැඩ කරන්න. ප්‍රධාන දේ මේවා O level ශිෂ්‍යත්වයේ වගේ නෙවෙයි. A level කියන්නේ වගේ ජීවිතේ තීරණය කරන විභාගේ සහ තරග විභාගය. ඒ නිසා මේ වෙලාවේදී පුළුවන් තරම් යාළුවන්ට උදව් කරන්න. මේ වෙලාවේදී හොරෙන් පාඩම් කරන්න එහෙම යන්න එපා. පුළුවන් තරම් උදව් කරන්න. හැබැයි එක්සෑම් වෙලාවේදී කිසිම වෙලාවක පේපර් එක කොපි කරන්නවත් Taman දන්න උත්තර තව කෙනෙක්ට කියලා දෙන්නවත් යන්න එපා. හරියට රිසල්ට් එකකට යන ළමයෙක්ට තව කෙනෙක්ට කියලා දෙන්නවත් තව කෙනෙක්ට උත්තරේ මාක් කරන්නවත් කොපි කරන්නවත් වෙලාවක් නැහැ. මොකද ඔයාට සමහරවිට දෙන වෙලාවත් මදි ඔයාගේ පේපර් එක ගොඩ දාන්න. ඔන්න හරියටම වැඩ කරන ළමයෙක්ගේ ලක්ෂණය. පොදු පරීක්ෂණයට යද්දී මෙන්න මේ දේවල් අරන් යන්න. පෑන ඒවා අනිවාර්යෙන් අරගෙන යනවානේ. පැන්සලක්, මකණයක්, අඩි රූලක්, නූලක් ගෙනියන්න. ඒකට හේතුව මම මෙහෙම කියන්නම්. ඒ වෙලාවට සමහර ඒ වගේ වට ප්‍රමාණය අහන්න පුළුවන්. දැන් ඒක සාමාන්‍යයෙන් ගණන් දන්න ළමෙක් නම් මොකක් හරි කරලා හදාගනින් කියමුකෝ. බැරි ඔයාටත් එක විදිහක් තියෙනවා. ඒ කොහොමද? නූල අරගෙන දැන් අපි හිතමු වෘත්තයක් දීලා ඒකේ ප්‍රමාණය අහන්න පුළුවන්. ඒ නූලෙන් ඒක මැනලා අඩි රූලට තියලා ලියන්න පුළුවන්. ඒකයි මම කියන්නේ නූලක් අරගෙන යන්න කියලා. සමහරවිට ඒක අවුරුද්දක එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා මමත් අරගෙන ගියා. එලට අහනවා ඒක සංකේත ටිකක් දීලා ඒක කැඩපතකින් බලපුවාම එන අණුපිළිවෙල. දැන් මේ වෙලාවේ කණ්ණාඩි උස්සගෙන ගිහිල්ලා දුක් විඳින්න ඕනේ නැහැ. හරිද? මේකට කරන්න එක ටිප් එකක් තියෙනවා. ඔයාලා ඒ සංකේත උඩ අපි හිතමු රවුමයි ත්‍රිකෝණය මොකක්ද දෙනවා කියලා මේක උඩ තදට පෑනෙන් අදින්න. තදට පෑනෙන් අදින්න. ඇඳලා පේපර් එකේ අනිත් පැත්ත හරවලා බලන්න. එතකොට අනිත් පැත්තේ උත්තරේ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? තදට ඇඳහම ඒක විරුද්ධ පැත්තට හැරිලා තමයි පේපරේ අනිත් පැත්ත බලපුවහම අපිට පේන්නේ. අන්න එතකොට ඒකෙත් ලකුණු වලට ගන්න පුළුවන්. දැන් මේ තේරෙනවා ඇති. දැන් හිතන්න මෙහෙම ත්‍රිකෝණයකයි වෘත්තයකයි තියෙනවා. මේ පැත්තේ ඊතලයේ තියෙනවා. දැන් මේ ඊතලයේ පැත්තට තද කරලා අඳිනවා. දැන් කොලේ මේ පැත්ත හැරෙවුවොත් මොකද වෙන්නේ? අර ඊතලයේ තියෙන මේ පැත්තට. අන්න එහෙම තමයි කැඩපතකින් බලුවාමනේ. අපි කණ්ණාඩියකින් බලපුවාම අපේ තියෙන පැත්ත දැන් ඇම්බියුලන්ස් කියන වචනේ බලන්නනේ. ඒ අකුරු ඇයි අනිත් පැත්තට විරුද්ධ පැත්තට ගහලා තියෙන්නේ? ඉස්සරහින් එන වාහනේට හරි පැත්ත හැරිලා පේන්නේ. මොකද හරියට ඒ අකුරු ටික ගැහුවොත් ඒක අනිත් පැත්ත හැලා තමයි පේන්නේ. ඒකයි මම කියන්නේ ඒක තමයි ඒක හොයන්න තියෙන ටිප් එක. උඩ තද කරලා ඇඳලා කෙලින්ම උත්තරේ මාක් කරන්න යන්න එපා. කටුකොලයක ඔයාලා ඒ සංඥා ටික ඇඳගන්න. ඇඳගෙන එතන චුට්ටක් හරියට බලලා
හරිම විමසිල්ලෙන් හරිම අවබෝධයෙන් මනා සිහිබුද්ධියෙන් යුතුව මේ පේපර් එක ලියන්න ඕනේ. ඉතින් ওই ටික තමයි මට පොදු පරීක්ෂණයේ පේපරේ ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ වෙලාවේ පොදු පරීක්ෂණයේ ජෙනරල් ඉංග්‍රීසි වලටයි මහන්සි වෙන්න යන්න එපා. මොකද මේ වෙලාවේ අන්තිම මාසෙනේ මේනේ මේන් සබ්ජෙක්ට් වලට ફોකස් කරන්න. හැබැයි අර මං කියවා වගේ අලුත් කරුණු ගැන අවධානයෙන් ඉන්න. මෙහෙම එකක් තිබ්බා. හරිද? දැන් මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාගේ පවුලේ කට්ටියකින් උදව් ඉල්ලන්න. දැන් මම නිවුස් බැලුවේ නැහැ. අන්තිම මාසේ නිවුස් බැලුවේ නැහැ. අපේ අම්මා මෙහෙම වැඩක් කරා. දැන් මට නිවුස් බලන්න වෙලාවක් වෙන් කරන්න බෑ. නැත්නම් පාඩම් කරන්න. දැන් මේ වෙලාව අපි හොඳටම ස්ට්‍රෙස් පාඩම් කරන්න ඕනේ. මේන් සබ්ජෙක්ට් තුනට ફોකස් කරන්න. ඔය වගේ ලොකු ප්‍රමාණයක් මහන්සි වෙන්න ඕනනේ. ඉතින් අපේ අම්මා හැමදාම නිවුස් බලන හන්දා එයා පොඩි පරණ ඩයරි එකක් අරගෙන වැදගත් දේවල් අර පොතේ ලිව්වා. හරි ඒ මාසේ වෙද්දි වැදගත් දේවල් ගොඩාක් ලියලා දුන්නා මට. ඉතින් දැන් අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඔයාලට උදව් ඉල්ල ගන්න පුළුවන් මේ වෙලාවේදී. අනේ අම්මේ තාත්තේ මට නිවුස් බලන්න වෙලාවක් නැහැ. පොදු පරීක්ෂණයට ඒ කියලා හිතෙන වැදගත් දේවල් මට ලියලා දෙන්න කියලා කියන්න පුළුවන් ඒගොල්ලන්ට. කලින් වීඩියෝස් වල වගේ මට කියන්න තියෙන්නේ එක්සෑම් එකට කලින් වතුර ටිකක් බොන්න, වොෂ්රූම් යන්න අනිවාර්යයෙන්ම. ඔයාලට වොෂ්රූම් යන්න අවශ්‍යතාවයක් නැතත් වොෂ්රූම් යන්න. මොකද අපි දන්නේ නැහැ මේ වෙලාවේදී ඔයාලට එහෙම අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ වෙලාව වෙන් කරගෙන අපිට යන්න බෑ. ඒකයි මම කියන්නේ නැත්තත් යන්න කියලා. වතුර චොට්ටක් බොන්න. ඊට පස්සේ පේපරේ අතරමැද වතුර බොන්න යන්න එපා. බැරි වෙලාවත් නිදිමත වගේ આવොත් විතරක් බොන්න. හැත්තරම නිදිමත එන්නේ නැහැ පේපර් එක දැක්කම. හරිද? ඉතින් එක හුස්මට ලියන්න, කොළ දෙනකල් බලන් ඉන්න එපා. ලියන ගමන් කොළ ඉල්ලන්න, වටපිටේ යාළුවෝ මොනවද ලියන්න යන්නේ කියලා හොයන්න එපා. තමන්ගේ පේපරේට ඔළුව දාගෙන තමන්ගේ පේපරේ ගැන අවධානය දීගෙන ලියන්න. කිසිම කෙනෙක්ගේ උපදූප හොයන්න යන්න එපා. එහෙම හොයන්න යනවා නම් ඔයාලට වෙලාවක් නැහැ කියන එක තමයි එකෙන් ඔප් වෙන්නේ. හරියට විභාගයන්ක පැහැදිලිව ලියන්න. හැම කොලයකම ලියන්න කොළ ගැලවිලා යන්න පුළුවන්. මුල ගැට ගහන්න පුළුවන් පොටවල් උඩරිම ගැට ගහන්න. දැන් සමහර ළමයි ඉන්නවා පොටවල් දෙකක් විතර ගැට ගන්න. එහෙම එපා. මම නම් 10ක් විතර ගැට ගහනවා. ඔච්චර ගැට ගහන්න බෑ. 8ක් 10ක් විතර ගැට ගහනවා. එහෙම හොඳට ගැට ගහන්න තත්තට හිටින්න. ඉතින් මං හිතනවා පොදු පරීක්ෂණය ගැන ඔයාලට කිව්ව දේවල් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ওই දේවල් ටික තමයි මට පොදු පරීක්ෂණයේදී ඔයාලත් එක්ක කතා කරන්න උවමනාව තිබ්බේ. පොදු පරීක්ෂණය නම් කියන්නේ හරිම සරල දෙයක්, බය වෙන්න එපා. පොදු පරීක්ෂණයට ලකුණු නැති වෙන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච නැති ළමයින්ට විතරයි. මහන්සි වෙන්නේ නැතුව නම් ඇත්තටම පොදු පරීක්ෂණේ කොට දාන්න බෑ. ඒ කියන්නේ මහන්සි වෙලා නෙවෙයි. අර පොඩ්ඩක් පේපර් එකක් දෙක තුනක්වත් කරලා ගියොත් තමයි ඔයාලට මාක් එකකට යන්න පුළුවන්. ඉතින් මං හිතනවා මං මේ vlog එක හැම ලොකු vlog එකක් කරන්න තිබ්බෙත් නැහැ. මොකද පොදු පරීක්ෂණය හරි සරලයි. මං හිතනවා වැදගත් දේවල් ටික කීවා කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං රිප්ලයි කරනවා. ඉතින් මාව subscribe කරන්න අමතක කරන්න එපා. තව ඔයාගේ යාළුවෙක්ට මේක share කරන්න. ඒ පිනත් සමහරට බලපානවා. ඔයාලට ගොඩ යන්න. මමත් එහෙමයි. මට සාමාන්‍ය ඉස්සර vlogs එහෙම හම් වෙනකොට A level කරන කාලේ මගේ යාළුවෝ ඉන්නා group වල එයාලට අනිවාර්යයෙන්ම share කරනවා. ඒ නිසා දැන් මේ වෙලාවේ ඇත්තටම ඔයාලා වගේම අනිත් යාළුවොත් බය වෙලා ඉන්නේ. ඉතින් හැමෝටම මේක සජෙස්ට් වෙන්න නැති කට්ටිය ඉන්න පුළුවන්. එයාලට share කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම හොඳ නරක සාමාන්‍යයෙන් මට නරක කමෙන්ට්ස් එනවා අඩුයි. ස්ටඩි vlogs වලට එන්නේ නැහැ. ජීවිතේට ඇවිල්ලා නැහැ මේ වෙනකල්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස පළ කරන්න අමතක කරන්න එපා. මහන්සි වෙලා කරන වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අඩුම හાર્ට් එකක් හරි කමන්න දාන්න. ඒකමට මාර සතුටක්. ඔයාලා කමෙන්ට් එකක් දාන එක ලයික් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඊළඟට මම ජෙනරල් ඉංග්‍රීසි වීඩියෝ එකට කලින් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. බැද්දේගම නූතන පද්‍ය සංග්‍රහය ප්‍රේමතෝ ජයති සෝකෝ. මේ vlog එකෙන් පස්සේ මම ඒ තුන අරගෙන එන්නම්. ජෙනරල් ඉංග්‍රීසි වලට වීඩියෝ එකකුත් ඒ අස්සේ ඉක්මනට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ඒ vlogs ටිකෙන් හම් වෙනකල් හොඳට පාඩම් කරන්න මේ දවස් ටිකේ කාලය හක දාන්න එපා. මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම් වෙනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye.